කැස්බෑවත් බොරලැස්කම සහ අනිකුත් නගර සභා හුඟක් දැන් ජනතාව එහෙම නැත්නම් නගර සභාවට අදාළ සේවකයෝ ව්‍යාපාරිකයන් හුරගෙන ගන්න කටයුතු කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් යම් ප්‍රමාණයකට නගර සභාවකින් කඩයක් හදලා දෙනකොට නගර සභාවකින් ව්‍යාපාරයක් හදලා කරන්න දෙනකොට ඒක ටිකක් සහන මිලට තමයි දෙන්නේ. ව්‍යාපාර ප්‍රවර්ධනය කරන එක තමයි රාජ්‍ය ආයතනවල ප්‍රතිපත්තිය. හුරගෙන කන එක නෙමෙයි. ඉතින් දැන් අපි බලනකොට පිළියන්දල ප්‍රදේශයේ මේ බෝකුන්දර ඒරියා එකේ ප්‍රදේශයේ වරිපණ දෙගුණයකටත් වඩා වැඩි කරලා තියෙනවා. දෙගුණයකටත් වඩා. දැන් 2025 මම ළඟ තියෙනවා වරිපණම් සම්බන්ධ කාරණාවක්. මේ තියෙන්නේ 2025 වරිපණම් ගෙවපු මුදල. 2025 වරිපණම් ගෙවපු මුදල රුපියල් 1634.43යි. 2025 ඊළඟට දැන් මේ ගෙදරම එම නිවසේම 2026 වරිපණම් ගෙවපු මුදල 3545යි 796යි 3545 1634 3545 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ 110කටත් වැඩි වරිපණම්. ඉතින් මෙහෙම වරිපණම් වැඩි කරන්න දැන් දෙගුණයකින් පහසුකම් වැඩි කරානේ. දැන් මේ නගර සභා ප්‍රදේශයේ ජනතාවට දෙන පහසුකම් දෙගුණයකින් වැඩි කරන්න එපා. දෙගුණයකින් වරිපණම් වැඩි කරන්න. මොකද හේතුව වරිපණම් වැඩි කරන්න. මොනම සාධාරණ හේතුවක්වත් නැහැ. අඩු ගානේ මේ දෙන පහසුකම් ප්‍රමාණය සැලසුම් කරලා නගර සභාවේ කතා කළා මෙන්න මේ පහසුකම් නගර වැසියන්ට අපි දෙනවා ඒවා දෙමු දීලා එපා වරිපණම් වැඩි කරන්න. එහෙම එකක් නැහැ. මිනිස්සුන්ගේ හුරගෙන කරන තමයි මාලිමාවේ අඬු බලන්නේ. හැබැයි ඉතිහාසය කතා කරේ එහෙම නෙමෙයි. තියෙනවට වඩා සහන දෙන්න නේ ආ. සිස්ටම් චේන්ජ් එකකට තමයි ආවේ. දැන් සිස්ටම් චේන්ජ් එක එන්නේ මිනිස්සුන්ගේ බඩට ගහන විදියට. බඩට ඇනලා හුරගෙන අරගෙන ආණ්ඩුවට අරගන්න විදියට තමයි සිස්ටම් චේන්ජ් එක එන්නේ. දැන් තව උදාහරණ කීපයක් තියෙනවා. කැස්බෑව නගර සභාවේ කඩකුලි සම්බන්ධව. දැන් එක අඩුම කඩ තියෙනවා බක්කි තියෙනවා. ඔයාලා දන්නවනේ. එතකොට එක බක්කියක මාසික බද්ද තිබුණේ රුපියල් 2360යි. 2025ට. දැන් මේක වැඩි කරලා තියෙනවා 5900ට. 2360 5900ට බක්කියක. හරි දෙගුණයක් කියන්නේ 110කටත් වඩා වැඩි. ඒතර බක්කියේ තියෙන පහසුකම් ප්‍රමාණය වැඩි කරලාද නගර සභාව? බක්කිය පළල් කරලාද? බක්කිය ගැඹුර කරලාද? එහෙම නැත්නම් ඊට අදාළ වාතාශ්‍රයයට එහෙම නැත්නම් ලයිට්නින් වලට මිනිස්සු එන්න මිනිස්සුන්ගේ කියන්නේ ආදායම වැඩි වෙන්න මොනව හෝ කරලාද? මුකුත් කරලා නැහැ. කුලිය විතරක් වැඩි කරලා තියෙනවා. ඊළඟට ගත්තම කඩකුලිය රුපියල් 22500ට තිබුණු කඩකුලිය 44500 දක්වා වැඩි කරලා තියෙනවා. ආසන්න වශයෙන් 100%යි. ඊළඟට 7800ට තිබුණු 7080ට තිබුණ ඊට වඩා කුඩා ප්‍රමාණයේ මේ කඩවලට ව්‍යාපාරික ස්ථානවලට 7080 14160 දක්වා වැඩි කරලා තියෙනවා. 100%ක්. ඊළඟ 8300 කඩකුලිය 17700 දක්වා වැඩි කරලා තිනවා 110%කින්. ඊළඟ 8260ට තිබුණු කඩේ කුලිය කියන වර්ගාඩි 8 වරක් 8 නේ 64යි වෙන්නේ. මේක 18860 18880 දක්වා වැඩි කරලා තියෙනවා. 120%කින්. එතකොට මේ කඩකුලි දෙගුණ කරලා තිනවා දෙගුණයකටත් වඩා වැඩි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම වැඩි කරනවා නම් පහසුකම් ප්‍රමාණය වැඩි කරන්න ඕන. මිනිසුන්ගේ ආදායම වැඩි වෙන්න ඕනේ. ආදායම වැඩි වුණොත් නේ කුලිය වැඩි කරලා දෙන්න පුළුවන්. ආදායම සමාන නම් අමාරුවෙන් නම් දුවන්නේ. මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩු නම් කියන්නේ මිනිසු ගිහලානේ බඩු ගන්නෙ. මාලිමාවේ മന്ത്രിවරු නගරාධිපතිවරු නෙමෙයිනේ. එතන මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි නම් වැඩි කරා නම් ආණ්ඩුව නගර සභාව මේ කුලිය වැඩි කරන්න පුළුවන්. ඒ කුලිය වැඩි කරලා අර සියලුම දේවල් ඒ විදියටම තියෙද්දි තමයි ඒ විදියට තියෙද්දි නෙමෙයි. දැන් මේ දික්ට්වා කුසුලි කුණාටියෝ නිසා මිනිසුන්ගේ ක්‍රය ශක්තිය රට පුරාම අඩු වුණා. සුලි කුණාටුව කැස්බෑවට බලපෑවේ නැති වුණාට රටක් විදියට බලපෑමේදී ඇති වෙච්ච තත්ත්වයන් කැස්බෑවටත් බලපානවා. ඩොලර් එක 310ට වැඩි වුණා මේ කැස්බෑවටත් අදාළයිනේ. අදාළයි. ඉන්ධන මිල වැඩි වුණා මේ කැස්බෑවටත් අදාළයි. ගෑස් මිල වැඩි කරා ඒක මෙහෙටත් අදාළයි. බස්නාහිරට කොළඹ නගරයට කොළඹ දිස්ත්‍රික්කයට මේ කැස්බෑව ආසනයට. ඉතින් මේ කිසි පහසුකමක් නොදී මිනිස්සුන්ගේ
ජීවන වියදම වැඩි කරලා cost of living එක වැඩි කරලා මේ ආදායම වැඩි කරගන්න අවස්ථාවක් නොදී තමයි නගර සභාව මේ කුලී වැඩි කරලා තියෙන්නේ, බදු වැඩි කරලා තියෙන්නේ, මේ දේවල් කරලා තියෙන්නේ. ඒක කිසිම යුක්ති සහගත බවක් නැහැ. ඒ නිසා මිනිස්සු දැන් ඒකට විරුද්ධව පෙළ ගැහෙමින් ඉන්නවා. අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට කැස්බෑ වාසනේ පක්ෂයේ කළමනාකාරීත්වය විදියට අපි අනිවාර්යයෙන් මේ මිනිස්සුත් එක්ක එකතු වෙනවා. මේකට අදාළව මිනිස්සුන්ට සහන දෙන්න කියන බලපෑම මේ නගර සභාවට කරන්නේ.